ඔන්න ගායිස් ඉතින් අපිට අද ගොඩක් දිරපු පරණ ගේට්ටුවක් රිපෙයාර් කරන්න යන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් යම් දෙයක් හදනවට වැඩිය කැඩිලා බිඳිලා ගියපු දේවල් හදන්න තමයි සෑහෙන අමාරු. ඉතින් ගේට්ටුවක් හදනවට වැඩිය සෑහෙන ලොකු මහන්සියක් කාලයක් වැය කරන්න වෙනවා අපිට රිපෙයාර් කරන්න නම්. මොකද දිරපුවා සුද්ධ කරන්න ඕන. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවනේ. ඉතින් ඊටත් එහා ගියපු බැරෑරුම්ම කටයුත්තක් තියෙනවා. ඉතින් ඒක තමයි අපිට යන්න තියෙන්නේ ඝන කැලයක් මැද්දෙන්. ඉතින් ඝන කැලයක් කිව්වට ඉතින් ඒක රක්ෂිත වනයක්. ඉතින් රක්ෂිත වනයක් කිව්වම ඉතින් ඔයාලා දන්නවනේ අලි තර්ජන, අර තර්ජන, මේ තර්ජන. සමහර විට ඉතින් අලි කුටි වලස්සු පවා ඉන්න පුළුවන් සමහර රක්ෂිත වනවල තියෙනවා. ඉතින් එක එක ප්‍රශ්න. ඉතින් අපි බලමු මේ පාරේ ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඉතින් මේක වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ගණන් ගන්න එපා වීඩියෝ කරද්දී පොඩ්ඩක් ෆෝන් එක වයිබ්‍රේට් වෙන වාහනේ වයිබ්‍රේට් හින්දා වීඩියෝ එක පොඩ්ඩක් එහෙම දඟලයි. ඒක ගණන් ගන්න එපා. ඉතින් දිගටම වීඩියෝ බලන් ඉන්න. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක තෝල් දාලාම අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම චූට් වීඩියෝ එක හොඳයි නම් චූටි like එකකුත් දාලා වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අපි දැන් බලමු වීඩියෝ එක. කිලෝමීටර් 2.5ක් වගේ නේ. මෙතන ඉඳන් අලියෙක් කියව ආවොත් හොඳට ෂූට් කරගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ වල සමහර තැන්වල වචන පැහැදිලි නැති වෙන්න පුළුවන්. මොකද අපි මයික් එකෙන් නෙමෙයි මේවා රෙකෝඩ් කරන්නේ. නෝමල් ෆෝන් එකෙන්ම තමයි මේ ඔක්කොම රෙකෝඩ් කරන්නේ, වීඩියෝ කරන්නේ මේ හැමදේම. ඒ හින්දා ක්වොලිටි එක ගැන නම් එළිය හිතන්න එපා. මේ යන්න වෙන පාරවල් ඇත්තෙම නැද්ද දන්නේ මේ ගමට. කැලේ එක දිගට කැලේ සෑහෙන දුරක් ආවා. හම්මෝ මේ වීඩියෝ නම් සෑහෙට දීපේ කියලා මට හිතෙනවා. ඉතින් මේ කැලේ පාර දිගේම අපි යනවා විනාඩි 10ක් 15ක් තිස්සේ නම් ඉතින් එඩිට් කරන මටත් බරින් බලන් ඉන්න වලරත් බරින් මෙච්චර දිග ක්ලිප් එකක් මෙහෙම බලන් ඉතින් ඒ හින්දා මම මේක තනින් කොටස් වශයෙන් කපලා අනවශ්‍ය දේවල් ටික අයින් කරලා පොඩ්ඩක් මොකද පාර දිගේ එකම දේනේ වෙන්නේ. ඒ හින්දා ඒ ටික වැඩක් නැහැ කියලා හිතන ටික අයින් කරලා සාමාන්‍යයෙන් කතා කරන දේවල් වල වැදගත් දේවල් තියෙනවද අපිට බලන්න ස්පෙෂල් ප්ලේසස් තියෙනවද ඒ දේවල් තියෙනවා නම් ඒවා විතරක් ඔයාලට මෙන්ෂන් කරලා මම පෙන්නන්නම්. සොරි වෙන්න ඕන සමහර දේවල් අයින් කරන්න සිද්ධ වෙනවා මට. ගෙවල් තියෙනවා. ගණදේ විදිමක් නේ පහුගිය. ඒවල් තියෙනවා. ඒ නගලම ගෙවල්. පන්සලක් තියෙනවා. පාරේ පැත්තේ බෝධි එක පැත්තක පන්සල එක පැත්තක. පල්ලියක් තියෙනවා. ඒකනේ මරු ගම. මන්ත්‍රෙකුත් ඉන්නවා. තේනවද? ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. මේ මොකද්ද ඉස්කෝලේද? පොඩි පෙරවාසලද? පෙරවාසල. ලස්සනයි හැබැයි ගමක ළඟ තියෙනවා නිකන් ටවුන් එක වගේ. මේ හරියකනේ තියෙනවා කිව්වේ. ඒවත් පහක් පව කරන් ගියාට පස්සේ පොඩි කඩ ගමකට. මේකද? ඉතින් guys අපි දැන් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. මට පුංචි දේවල් ටිකක් ඔයාලට ඉස්සෙල්ලාම කියන්න තියෙනවා. මොකද මේ ෂූට් එක කරන්නේ කිසිම පෙර දැනුවත් කිරීමකින් තොරව නිසා මේ කට්ටියව වැඩි ප්‍රසිද්ධ කරන්නත් බෑ. මෙයා රෙඩි වෙලාවත් නැහැ. මේ ෂූට් එකට සම්බන්ධයෙන් අපි දැනුවත් කළවත් නැහැ. මෙයාලා මෙහෙම ෂූට් කරනවා කියලා. ඒ වගේම ඒ හින්දා සමහර දැන් හයික් කරන්න බ්ලර් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම
ගොඩක් අප්ඩේට්ස් එහෙම දෙන්න ටිකක් අමාරුයි. මම පුළුවන් උපරිම try කරනවා අප්ඩේට්ස් දෙන්න. මොකද මම සපෝට් කෙනෙක් හැටියට මෙතන ඉන්නවා. ඉතින් වීඩියෝග්‍රැෆික්වී සපෝටින් වැඩ දෙක දෙපැත්තෙන් බැලන්ස් කරන්න චුට්ටක් අමාරුයි. ඒ නිසා මම පුළුවන් උපරිම ඔයාලට මේක අප්ඩේට්ස් දෙන්නම්. ඒ වගේම සමහර දැන් ගොඩක් මේ වීඩියෝ එක දිග වෙයි කියලා හිතනකොට සමහර දේවල් මම හයිඩ් කරනවා. ඒ කියන්නේ එතනින් අනවශ්‍ය කොටස් ටික අයින් කරලා දානවා. ඉතින් ඒ කොටස් ටික ඔයාලට ෂෝට් හරහා මගේ channel එකේ බලා ගන්න පුළුවන්. channel එකේ shorts option එකට ගියාට පස්සේ ඒ clips එහෙම එකින් එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් ඔන්න ගේට්ටුව ගලවන්න යන්නේ. ඉතින් ගලවලා අපි බිමට ගන්න ඕන. දැන් අපි මේක ගේට්ටු පියනක් බිමට අරගෙන ඊට පස්සේ දැන් මේක අපි දැන් ගොඩක්ම මේකේ ගේට්ටුවේ දෙලා තියෙන්නේ බට ෆ්‍රේම් එකේ යට කොටස. ඉතින් ෆ්‍රේම් එකේ යට කොටස ගොඩක් දෙලා තියෙන්නේ. අනිත් ඒවා ලොකු අවුලක් නැති නිසා අපි මේ යට කොටස බට ටික කපලා අයින් කරනවා. ඉතින් මේ බට අයින් කළා එතනට අපි අලුත් බටයක් බට් කරන්න ඕන. ඔන්න අපි දැන් මේ බට ලස්සනට මැංගල් කරගෙන කපාගෙන දෙපැත්ත වෙනස් කරගෙන ඉවරයි. දැන් තියෙන අපිට මේක හොඳට පාස්ස ගන්නයි. පාසල දිහා බලන් ඉන්නේ ආකික වදින හැට කෝ පාසල වෙරනකන් ඇස්නේ වහගෙන ඉන්න කට්ටියම මාත් මේ හැංගිලා හොරෙන් බලන් ඉන්නේ. හරිනේ. අම්බෝ මේ ආකික දිහා නම් ආරක්ෂිත උපකරණ නැතුව බැලුවොත් එහෙම ඇස් කළු වෙන මට්ටමක් තියෙන්නේ. මේ වීඩියෝ එඩිට් කරද්දිත් මට ඒ මට්ටමම තියෙනවා. ඉතින් වීඩියෝ එකේ මෙහෙම නම් හැබැයි කොහොම තියෙන්නේ නේද? අපි මේ යකඩ පොඩ්ඩක් කුණු කරලා පැච්චක් වගේ දෙයක් ඇති කරනවා දෙපැත්තෙන්. මේකට හේතු තමයි වෙහි කාලේදී ගේට්ටුව ඇතුළට වතුර කාන්දු වෙනවා යකඩ බාර ඇතුළට. ඊට පස්සේ මේවා දිරන්න ගන්නේ අන්න එතකොටයි. ඉතින් කලින් බාරවල එහෙම සිදුරු තිබුණේ නැහැ. ඉතින් මේ පාරවත් හරියට තියෙන නිසා අපි මේක පොඩ්ඩක් පැච් වගේ ඇති කරන. එතකොට වතුර රැඳෙන්නේ නැහැ බටේ. එහෙමම බැහැ යනවා වතුර ටික. මේවා නම් ඉතින් අර අවුරුදු ගානකට දකින්න හම්බෙන නිලාකුරු බඹසක්ක වගේ නෙවෙයි. දවස් 300ට පාම අපිට දකින්න හම්බෙන නිලාකුරු බඹසක්ක තමයි මේවා. ඉතින් සෑහෙන අවදානම් බාණ්ඩ වුණාට මේවා හරි ලස්සන දේවල් මවනවා. ඉතින් පේනවා ඩ්‍රයින්ඩරේ වීල් එක අරගෙනකොට කට් කරනකොට මාරම ලස්සනයි. ඉතින් බඹසක්කයක් වගේම තමයි පාසනකොට නිලාකුර වගේ. මේ අපි කැපුවේ එල් පාරයක්. මේක පොඩ්ඩක් දැන් මේ ඇදයි වගේ හින්දා පොඩ්ඩක් එළියට පොඩ්ඩක් අරන් ගිහලා මේක ඇදාරින ගමන් ඉන්නේ අපි දැන්. පේනවනේ කෙනෙක් බරට මෑංගල් බලනවා හරි ලස්සනයි. මෙයාගේ වැඩ ගොඩක් ඉතින් ඇස් මට්ටමෙන්ම තමයි. දැන් නම් ඉතින් හරි වගේ ෆ්ලැට් වගේ අපි යමු. දැන් නම් මේකේ ඇද පේන්නවත් නැහැ. ඉතින් මේක ගන්නට දැන් ෆිට කරගෙන පාස් ගන්නයි තියෙන්නේ. ඉතින් මේ වගේ එකක් දාන්න තහඩුව ෆිට කරගන්න ඕන හින්දා මේකනේ තහඩුව රැඳෙන්නේ. ඉතින් අනිවාර්යයි. ඊට තමයි මේ වගේ දෙයක් දාන්නේ. අපිට පොඩි ප්‍රශ්නයක් වුණා. අපි වැඩ කර කර හිටපු හොරේ පිච්චිලාම ගියා. මොකද සාමාන්‍යයෙන් ඇත්තටම හොරයක් සවුත් වෙනවා මාස 3-4ක් යද්දී. අපි ඒ මාස 7-8ක් හෝ ඊටත් වැඩි ඇත්තටම සමහර කාලේ තියෙන අවුරුද්දක් පන්නලත් පාවිච්චි කරනවා. ඉතින් මොකද සාමාන්‍යයෙන් ඉතින් හොරයක් සවුත් වෙලා ගියපු වගේ අලුතෙන් එකක් ගන්න ඕනේ කියලා හිතියකුත් නැහැ. අපි
සාමාන්‍ය පොඩ්ඩක් අටවගෙන පාවිච්චි කරන්න පුළුවන් මට්ටම තියෙන හින්දාම තව පාවිච්චි කරනවා මේක. ඉතින් එහෙමත් පාවිච්චි කළා දැන් ඉතින් ඒක පාවිච්චි කරන්න බැරිම මට්ටමටම ආවා. ඉතින් පිච්චිලාම ගියා. ඉතින් අපිට දැන් අලුත් එකකට එක්ස්චේන්ජ් වෙන්න කාලේ හරි කියලා තමයි කියන්නේ. අපි දැන් ඉතින් ඔන්න අලුත් සමාජිකයාවත් එකතු කරගෙන ඉස්සරහට වැඩ කරන්නයි යන්නේ දැන්. ඉස්කෝලේ ඉඳන් ආපු නැති කේස් එක තියෙනවා. ඔව්නේ ඉස්කෝලේ තිබ්බන වටිනවා. අමතකුණා නේද? ගේන්න අමතකුණා. ආපහු ගිහිල්ලා එනවා කියන්න එපා වෙනවා. දුර වැඩිනේ. ඉඳි දෙකේ පිහිටෙන් ඔබා ගත්තා. ඒකේ පිහිටෙන් පිහිටෙන් ඉස්කෝලේ ඉස්කෝලේ කොහොමද? දැන් නෝ යන්නේ. දැන් ඇත්තෙන්ම අධ්‍යාපනය ගන්නාට වැඩිය හොඳම දේ තමයි රැකියාව. කාර්මිකාරි ෆෝන් වැඩට ගොඩක් යන තියෙනවා. ඔයාලා බලන්න ඇති පටපිටාවෙන් මොනවද කියවන්නේ කියලා. ඉතින් මගේ සබ්ජෙක්ට් එක ගැන තමයි එතන කතා වෙන්නේ. ඉතින් මම එඩියුකේෂන් කරන ගමන් පාර්ට් ටයිම් එකට තමයි මේ වීඩියෝ ග්‍රැෆික් ඩිසයින් වැඩ කරනවා. මම වීඩියෝ ග්‍රැෆික් කරනවා. ඒ වගේම මේ වගේ සපෝටින් වැඩ වල යනවා එක්ස්ට්‍රා ටයිම් වල. හරි වීඩියෝ වල නේ ඇතුලේ. ඉස්කෝලේ ළඟ දැන් ටෙක් එක වැඩ කරමුකෝ. ඒක තෝරන්නේ මේ එනවලට වොසර් දිහාන් දාන්න ඕනේ. වොසර් එකක් දාලා. වොසරුත් දාන්න ඕනේ. ඔව්. වොසර් ආවද මේකට? මේක තිබ්බනේ පෙට්ටි තියෙනවද දන්නේ? බ්‍රෑන්ඩ් එක වොන් කරන්න බැරි හින්දා පෙන්නන්න දෙන්නේ නැහැ. ඔන්නේ බලන් ඉන්න. නෑ ඉගෙන ඉවරයිද? ඔව්. ඉතින් ඉවරයි කිව්වට ඒක ඉවරමත් නෑ. ඉවරයි කියනවා ඉතින් ඉවරමත් නෑ. තව තියෙනවා. මේ වැඩ අවශ්‍ය තෙල් කිරිත් වැටෙනවා උදේ ඉඳන් අපි වැඩ කරන දැන් ඉතින් මගේ වැඩේ අහුල පැත්තකට ඉසි කරන එක නැත්තම් ඉතින් අපිට වැඩ කරගන්න බෑ බාධා නිසා. අදහස මාරම දස්සනයි වහින්නත් වගේ කෙසේතත් ඉතින් අපි මේ වැඩ ටික කරන් යන්කෝ ඉස්සරහට. ඔන්න අපි දැන් ටැග් කරලා ඒ කියන්නේ පාස්සපු වගේ බොර ටික අයින් කරන ගමන් ඉන්න හොඳට පොලිෂ් කරනවා මේක දැන්. අර නැත්තම් රෆ් එකට වගේ හිටනවනේ ඉතින් ඒවා කැතයි නේ බොර කෑලින් අර දිමිලා වගේ තියෙද්දි ඒ හින්දා පොඩ්ඩක් ගාලා අයින් කරනවා වලට වෙන ඉතින් ලස්සනට ඒවා ගණන් ගන්න බෑ තීන්ද කියවට පස්සේ ඔක හරිනවා. ඉතින් හොරලා උල්ලා අයින් කරන ඕන අපි දැන්. බොර ගැඩුවට පස්සේ තමයි අපිට මිස් වෙච්ච දැන් සමහර තැන් අහුනේ. ඉතින් ඒ ටිකත් අපෝ දැන් ටැග් කරනවා අර බොරත් එක්ක වැහිලා ගිහලා තිබ්බේ. දැන් ඒ ටිකත් හොඳට පාස්සන්න ඕන නැත්තම් වැඩක් නැහැ. භාගේ රටවල ගිහින් නිකන් යාදින් යන්නේ හොරට හදලා ගියොත් එහෙම අටවලා යන්න පුළුවන්. ඉතින් බැරි කමක් නැහැ. අපි ඉතින් කරන වැඩේ හරියට කරන්න බෑ. රාජකාරී ඉතින් දේවකාරිය කියලාත් කියනවනේ සමහරු. ඒක ඉතින් ඇත්ත ඉතින් හරියට කරන්න වෙයි ඉතින් මොන වුණත් නේද? ඔන්න අපි දැන් අර මේ ෆ්‍රේම් එකේ තියෙන මලකඩ ඒවා මේවා චුට්ටක් පොලිෂ් කරන ගමන් ඉන්නේ බ්‍රයින් රෙම්ම. දැන් ඉතින් ගේට්ටු ඇත්තටම ගොඩක් වැඩ ඉවරයි. එක පීන එක ගොඩක් දුරට වැඩ ඉවරයි. දැන් තියෙන්නේ තහඩුව අහන්න. ඉතින් මට තහඩු ගලවන විදියක් ගන්න බැරි වුණා. ඒක මිස් වුණා. ඒක නම් අවුලක් නෑ. අපිට ඉස්සරහට ඊළඟ පියනෙන් බලා ගන්න පුළුවන් ඒක ගලවන විදිහ. රිචර් නෑ. ඉතර නෑ නේද? ඉන්නේ තීකින් කරන්න දෙයක් නෑ. අපිට දීලා තියෙන දිනර නම් තීන්ත වලට සෑහෙන්න මදි අතියක් තියෙනවා. ඒනවල ඉතින් කරන්න දෙයක් නෑ. දීලා තියෙන විදිහ අනුව තමයි ඉතින් අපි කරන්නේ. ෂේප් එක ගන්නට බැලන්ස් කරගෙන ඉතින් මේක කරන්න වෙනවා. දැන් ඉතින් ඔන්න තීන්ත වාර ගන්නවා නැත්තම් ඉතින් يعني අපිට ඇත්තටම බාහිර ඉඳන්නේ තීන්ත ගන්න අරක මේක කියලා. ඒ වුණාට දැන් තහඩුව ගන්නකොට ෆ්‍රේම් එකේ චුට්ටක් තියෙන අපි තහඩුව ඇල් දෙන කොටස් අර වලට තීන්ත යන්නේ නේ. තහඩුව ඇල්ලුවට පස්සේ අර එල් බාර් එකේ එහෙම ඒවා ටික ගන්න ඕනේ. ඉතින් අපිට බාර දීපු කොටස්වල අපි තීන්ත ටික ගාලා යනවා. මොකද අපි අර
අලුතින් පාසපු ටික ඒවා මේවා ටික අර වැහෙන්න ඕන හින්දා තීන්ත ගාලා යන ඉතින් සම්පූර්ණ ෆුල් ප්ලේන්ට් එක ඉතින් ගහගන්න ගියාලගේ වැඩක්. එයාලා කිව්වොත් විතරක් අපි පේන්ට් එකක් ගහනවා. සම්පූර්ණ ෆුල් පේන්ට් එකක් ගහලා සාමාන්‍යයෙන් ඉතින් තීන්ත ගාන්නේ අපි ලස්සනකටමනේ ලස්සනට විතර නෙවෙයි අර මල කඩ කන එක වළක්වන්න ඒ ඔක්කොටමනේ ඉතින් ඇත්තටම මේ අපි මෙතන නම් ගාන්නේ මල කඩ වළක්වන්න මොකද මල කඩ කන්න ගත්තොත් එම ආයෙත් ඉතින් මේක මල බැඳිලා තියෙන්නේ දැන් මේ කුඩින් ආව ප්ලේන් පාරක සුද්ධ කරලා ප්ලේන් පාරක් ගහලා ගන්නව නැත්නම් ආපහු තාඩුව ඇල්ලුවට පස්සේ තාඩුවත් එක්කම ආපහු එමෙ දිරලා යනවනේ මිනිස්සු ඉතින් පව් සමහර මිනිස්සුන්ට සල්ලි නැහැ. ඒවා අපි ඉතින් කියනවා මෙහෙම රිපෙයාර් එකක් මෙච්චර බඩු දාන්න ඕනේ කියලා කරලා අපි කියනවා. කිව්වට මොකද මේ කට්ටියට ඒක කරගන්න බෑනේ. ඒක කරගන්න බැරි හින්දා ඉතින් අපි එයාලා කියන විදිහට ඉතින් අපි කරනවා. පොඩි ෂේප් එකක් දාලා දෙනවා ඉතින්. අපි කතා කරනවා කතා කරලා ඉවරලා මේ බඩු දාලා ඉවරලා ආපහු අලුතෙන් තව අවුරුද්දක් වගේ ගියාට පස්සේ අපිට අපි ගේට්ටුවක් දානකම් මේක කමන්නේ නැහැ කියලා සමහර කට්ටිය කියනවා. එතකොට අපි සාමාන්‍ය රිපෙයාර් එකක් කරලා දෙනවා. ඔන්න දැන් අපි මේක තීන්ත කාලත් ඉවර වෙගෙන යන්නේ. ඉතින් මේක වේලනකන් දැන් තහඩු අල්ලන්න බැරි නිසා අපි ඊළඟ ගේට්ටු පීනට මාරු වුණා. ඔයාලට පේනවා ඉතින් නේද මේක ගොඩාක් මල කඩ කාලා දෙලා තියෙන විදිහ. ඉතින් මේ තහඩුත් සෑහෙන්න අවුට් කියලා තියන්නේ මෙයාලා පොඩ්ඩක් අටවගෙන වගේ ඉඳලා තියෙන්නේ. ලනු දාලා ඔයාලට පේනවා ඇතිනේ. තහඩු යරිවිලත් ගිහිල්ලා තියෙනවා. අපි දැන් ඉතින් ඔන්න එකින් නේද ඩ්‍රිල් එකකින් විද දැන් මේ රිවට් ටිකයි අය කරන්න යන ඉතින් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වනේ මට අරක ගන්න බැරි වුණා කියලා අනිත් පීනේ තහඩු ගලවන විදිය. ඉතින් දැන් ඔන්න මේකේ ගලවන විදිය අපි බලමු. මේ පේනවනේ හොඳටම මලකඩ ගාලා ගන්න දෙයක් නෑ බට. ඉතින් ඔන්න දැන් මේකින් එකට රිවට් ගලවන ගමන් ඉන්නේ. මේ රිවට් මේ ඔයාලට පේනව නේද මේක රිවට් ඇණිය උඩින් තමයි තියන්නේ මෙහෙම. ඒ රිවට් එක උඩින් ඔහම තියලා ගාන ඩ්‍රිල් එකෙන් විදවන්න ඕනේ ටිකක්. ඉතින් ඒක එන සියුම් වගේ දැනෙනවා. ටිකක් අමාරුයි. රිවට් නැද්ද වෙහිලා ඉතින් ඔන්න දැන් තාඩුව ෆ්‍රේම් එකෙන් අයින් කරගත්තා. දැන් ඉතින් තාඩු කෑලි දෙක පැත්තකට විසික් කරලා දාලා දැන් ඉතින් අපි මේක ආපහු අර ෆ්‍රේම් එක වගේම මල කඩ ගාපු තැන් දිරපු තැන් එහෙම බලලා කපලා අලුත් බාටයක් බට් කරන්න ඕන. අපි ඉස්සෙල්ලා හදපු පියනනම් අතරින් ඉන්නවා බබා වගේ. අවුව තමයි තන්ට මදි. ඉතින් අවුල නැහැ. අවුවම ඔන්නේ ඔය ටිකක් වියලා යනවා. දැන් ඔය පෙන්නන තැන ඉඳන් තමයි අපි කට් එක දාගන්නනේ. මොකද ඉතින් පල්ලෙහා සම්පූර්ණ ගිරලා තියෙනවා. බටේ නම් අල අතරම ගත්තා. මේ වැඩ යන අතරතුරේ දැන් මගේ ලොකු සපෝට් එකක් ඕනේ නැති එකේ මං ගිහිල්ලා දැන් අර ගේට්වේ ඉතුරු වෙච්ච ප්ලේන් ටික ගැහුවා නම් හොඳයි කියලා හිතුණා. ඒක බලලා රින්ද ගන්නවා ගයිස් නැත්තම් ආයෙත් දිරනවා. ඉතින් දිරන්නේ නැති වෙන්න තමයි අපි මේක හදන්නේ. ඉතින් මේ සමහර තැන්වල හරියටම බලලා තීන්ත ගන්න ඕන. මේ ඇතුලේ හරි අමාරුයි තීන්ත ගන්න. ඉතින් ඒත් හරියටම වැඩේ වෙන්න නිසා බොරු කියන්න ඕනේ නැහැ නේ. ඇත්තටම තීන්ත වැඩේ ගන්න දන්නේ නැහැ. මං ගන්න ගත්තොත් මේ වැඩ අල කර ගන්නවා. ඉතින් එක්කෙනෙක් අර පැත්තේ වැඩ මං ඉතින් මේ පැත්තේ ඉතින් පුරුදු වෙන්නත් එක්ක ඔන්න තීන්ත ගන්නවා. මම ඩිසයින් වැඩ කරාට මේවා එච්චර හුරු නෑ. තීන්ත ගන්න බෑ වැඩිය. තීන්ත ඇත්තටම වල ගන්න බෑ. අනිත් ඒවා ටිකක් පුළුවන් වුණාට මේක ඇත්තටම බෑ තීන්ත ගන්න. කියන්නේ ටිකක් අර වැඩේ දෙල්ලෙනවා පොඩක් අර ගෝල්ඩියටම ගය වෙන්නේ නැහැ මගේ අතින්. ඒ කේස් එක තියෙනවා. අර ඉතින් ඒක නම් අවුලන්න. ඒ අසොන්නේ කෙනෙක් අමතර වැඩ අයියෝ. මාර බෙල්ට් එකේ.
උඩින් එන්න දෙන්න. උඩින්. Iya sih. Ring kepala banget diri kak. ඔය පොඩ්ඩක් ට්‍රෙස් එක අඩු වෙන්නයි මාසිය පොඩ්ඩක් මේක දෙන්නයි අපි නිකන් ඉඳලා හිටලා ඔයගේ දේවල් කරනවා වැඩි ගණන් ගන්න එපා. ඔන්න දැන් අපේ රිවර්ස් එක ඇවිල්ලා දැන් එල්පාර බට් කරන්න අරන් ඉන්නේ එල්පාර එක දැන් බඩේට පාස්සලා දැන් ඔන්න තහඩු ගහන්න යන්නේ. මේ ඉන්නකෝ යන්කෝ පොඩ්ඩක් මේ තාඩු ටික හොදලා විදිහට පොඩ්ඩක් අමු පොලිස් කරලා. ලොකුවටම බෑ. පුළුවන් විදිහට පොඩ්ඩක් පොලිස් කරලා අරන් යමු. මේ දැක නිකන් ගහන්න බෑනේ හරිනේ. වැඩිය සුද්ධ කරන්න බෑ. ඔය අපිට නේද ඒ කට්ටිය ගන්න විදිහට කරගන්න. නිකන් අර කැටට වෙන්න බෑනේ. දැන් අපි දාඩුව හොදලා ඊට පස්සේ දැන් දාඩුව අර ෆ්‍රේම් එකට ෆිට කරන්න යන්නේ. බලමු හරියටම සෙට්. අපිට මෙතනින් තව චූටි ප්‍රශ්නයක් ආවා. මේ ඉතින් අපි කතා වෙච්ච ගානත් එක්ක ආපහු එහෙම කරන්නත් බෑ ඉල්ලන්නත් විදිහක් නෑ විකාශය වෙලා තියෙන දෙපාරක් විතර මං හිතන්නේ ගලවලා හයි කරලා තියෙනවා. වොෂර් එකක් එක්ක තියන්න ඕනේ මේ වෙන තැනකින් විදින්න බෑ එල්ලයිරින් එක මෙතන තියෙනවනේ. මෙතන ප්‍රමාණය තියෙන්නේ මෙතනින් එහාට යන්න බෑ මේකටම තමයි රිවර්ට් එක අල්ලන්න ඕනේ. එහෙම වුණොත් තහඩු කැලලටම මේ හිලක් ගහලා ඉවරලා චූටි කැලි ටිකක් තියලා ඉවරලා රිවර්ට් එකකින් එහා පැත්තෙන් ගහමු. දිරලා තියෙන හින්දා ඒවත් කේස් එන්නේ මේක. දිරලා ඉන්නේ තියෙන්නේ අවුලක් නැද්ද ඒකේ? ඒක නම් අවුලක් නෑ. ඒක අර චුට්ටක් වැඩිපුර තියෙන හින්දා ඒක කපලා දාන්නත් පුළුවන්. ඒක කමන්නේ. අනේ බව මේ ගේට්ටුව. 3-4 දිනක් මේක රිපෙයාර් කරලා දීලා තිනවා විටින් විට. ඒත් බැරිම දේ තමයි අපිට දීලා තියෙන්නේ අන්තිම ඉතින් අපි මේ වැඩේ හරියටම කරලා දීලා යන්න ඕන මේක අනිවාර්යයෙන්ම. ඉතින් අපි කතා වෙච්ච විදියටම වොෂර් වෙනුවට විකල්පයක් යොදාගත්ත මේ තාඩුම කපලා ඉතින් මේ ටික ඔන්න හදාගෙන ඉවරයි. ඔන්න අපි හදාගත්ත ලස්සන වොෂර් ටික. ලගිද්දිත් ලස්සනයි හැබැයි. වැරදි. මෙතන තියනවා කියන්නේ වැරදි. මෙතන එතකොට ගේට්ටුව අරිද්දින් වහද්දි මේ කම්බිය ඇද වෙනවනේ. මේක එන්න ඕනේ මෙතන. අඩුම තරමේ. මේ හරියට ආවොත් තමයි මේ කම්බිය ඇද වෙන්නේ නැත්තේ. දැන් මෙතන තිබ්බ හින්දා මේ කම්බිය ඇද වෙනවා. අපි මේ ගේට්ටු පියන රිපෙයාර් කරන්න ගත්තේ වෙලේ ඉඳන් එක වැරදි දෝෂ එහෙම සෑහෙන්න හම්බුණා අපිට. අපි දැක්ක ඒවා. ඉතින් මේත් එක අවස්ථාවක්. ඉතින් දැන් අපි මේ හරියට තියෙනවා හින්දා ඒවත් හරියටම හදාගෙන යනකමන් ඉන්නේ. මේ ලොක් එකටත් තියෙනවා. ඉලක්කක් තියෙනවද? නෑ නේද? මේවා තියෙන්නේ නේ? ඔව්. මෙතනට ගමු ලොකු. මේ මෙතනින් ඩොට් එකක් තියන්න ඕනේ මේ කම්බිය ගන්න බැරි වෙන. මේක තියලා නෑ. මේ මෙතනින් කෑල්ල ගහලා තියෙන අර මෙහෙම උසපු ගමන්ම මෙහෙම තිබ්බොත් එහෙම කෙලින්ම අනිත් පයින්නවනේ මෙතනින්.
මෙතනින් පයින් හින්දා තමයි එහෙම පයින් තමයි මෙතනින් තියා තින්නේ. ජලියයි කියලා බයිද. වැරදිලා හරි මේ කම්බිය මෙහෙම උස්සපුවාම මෙතනින් පයින්නවා. පයින්නේ හින්දා මේ බුස් එක මෙතනින් පෑස්සුවා. ඒකයි කේස් එක. එතකොට දැන් ඕක නවත්තන්න අපි කරන්න ඕන මේක. අපි කරන්නේ මෙතන ඔව්. මෙතන වෙඩින් ඩොට් එකක් තියන්න ඕන. දැන් ඒ වැඩ ඉවරයි. අපි දැන් ඔන්න ආඩු ගහන්න පටන් ගත්තා. දැන් ඉතින් ආඩු ගහලා අපිට තියෙන ගේට්ටුව හයි කරන්න යන්න. දොඩමන්නෝ ළඟට එනකොට දුන්නේ බලුවලට මං වෙන්නේ බයකට නොවේ. උහම්බෝ පිරිමදිනෝ පිට පිටිපටේ වාලට වඩා ඒක ඇත මගේ හිතේ. මගේ හිතේ අතෝ මගේ හිතේ වාලට වඩා අම්මෝ වන්දිකට සුදු සේම අන්තිමවා උදේ දිගටම රස්සාව අතහරිනවා සුදු හාමිනේ ගමව අපුරියා අත්පුරියේ බණ්ඩාරේ අම්මෝ ගන්නවා හරිනවා සුදු හාමිනේ කනොම මං හිතනවා. ඔන්න දැන් ඉතින් අපි ගෙදර යන්නේ හැඩි කරපුවාට ඔක්කොම අස්පස් කරලා දාලා. ඉතින් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න මතක ඇතුව bell icon එක තුල දාන්න. වීඩියෝ හොඳයි නම් like එකක් දාලා ඔයාලා අදහසක් චූටි කමෙන්ට් එකක් ඉදිරියට දාන්න. ඉතින් ඒක අපිට ගොඩක් වටිනවා. වීඩියෝ කරන්න වගේම වීඩියෝ එඩිට් කරන්නත් මාරම වාසියක් ඉන්නේ. ඉතින් ඔයාලගේ ෆීඩ්බැක් එක මට ගොඩක් වටිනවා. ඒ නිසා සුදු කමිසේ මං අඳිනවා ඔබේ දිගටම රස්සාව අතහරිනවා සුදු හාමිනේ ගනම මං හිතනවා. Wow! Well done, Betty! Why you not tell about that? I had to go to Ragama. Doddamanno ළඟට එනකොට දුන්නේ බලුවලට මං වෙන්නේ බයකට නොවේ. උහම්බෝ පිරිමදිනෝ පිට පිටිපටේ වාලට වඩා ඒක ඇත මගේ හිතේ. ඇතෝ මගේ හිතේ ඇතෝ මගේ හිතේ වාලට වඩා ඒක අම්මෝ ගන්නවා වන්දිකට සුදු කමිසේ මං අඳිනවා උදේ දිගටම රස්සාව අතහරිනවා සුදු හාමිනේ ගමව අපුරියා අත්පුරියේ බණ්ඩාරේ අම්මෝ ගන්නවා වන්දිකට සුදු කමිසේ මං අඳිනවා උදේ දිගටම රස්සාව අතහරිනවා සුදු හාමිනේ ගමව මං හිතනවා. Visil Baracona! Lao Pasha Benustal, way back. Love you, bros!